Good morning. Welcome to a long-awaited episode of Chilling with Russell, and this is of course me. හැමදාම ඉන්න මිනිස්සයයි මෙතන ඉන්න අපේ man with the plan, the one who can, Chilling with Russell එකේ මුලාසන දරන අයිතිකාරයා Russell Arnold. ඒ වගේම නඩේ ගුරානන් නැහැ මේ දවස්වල. යා ටිකක් busy. යාට අලුතෙන් මොකක්ද එකක් සෙට් වෙලා යාට පොඩක් දුවනවා එක පස්සෙන් කමන්නේ නැහැ. යාට ඉන්න දීලා අපි දෙන්න මෙතන ආතලේ කතා කරමු. මොකද දැන් රොෂාන්ලා ඉතින් ලොකු තැන් වල ඉන්නේ දැන්. හැමදාම හිටියේ ලොකු තැන් වල. ඔව් දැන් තවත් ලොකු තැන් වලට ගිහිල්ලා කමන්නේ. So here's the story. Russ, welcome back to Sri Lanka. Cheers man. Thank you. Excellent. This is your show, but I'm going to ask you some questions while I'm chilling with you. Sri Lanka versus Bangladesh. Nagala ගියා වැඩේ first test එක Angelo Matthews ගේ අවසාන test එක. අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. Angelo Matthews and Sri Lanka cricket. The person, the player, the legend. When you do look at what he's achieved and what he's gone through his career, it is an exceptional career, you'll have to say. Angelo Matthews 2009 දී ටීම් එකට ආවම all rounder කෙනෙක් හැටියට තමයි ආවේ. ගොඩක් එයා ටීම් එකට බැලන්ස් එකක් දෙනවා. එයාගේ සීම් බෝලිං එක. හැබැයි ඉන්ජරිස් ගොඩක් යට තිබ්බා. ඒකෙන් බෝලිං දිගට කන්ටිනියු කරන්න බැරි වුණා. ඒ දවස්වල මෙච්චර හොඳ පිතිකරුවෙක් කියලා අපිට හිත හදාගන්න හරි අමාරුයි. හැබැයි එයා ඒ පැත්ත ඩෙවලොප් කරා. ටෙක්නික් අතින් එච්චර දෙයක් කියන්න නැහැ. එයාගේ විදියට තමයි එයා ලකුණු ගැහුවේ. හැබැයි එයා ලකුණු ගහන්න සහ සිටුේෂන්ස් හැන්ඩල් කරන්න සෑහෙන නොලෙජ් එකක් තිබ්බා. ඒක එයාට කරන්න පුළුවන් වුණා. ඒ වගේම ක්‍රොස් ෆෝමැට්ස් බැලුවා. මෙයාගේ best performances හැම જાතියින් performances තියෙනවා. pressure absorb කරන performances, power packed innings, ඒ balance එක ගොඩක් එයාට කරන්න පුළුවන් වුණා. ඒ අතරමැද ටීම් එකට එනවා යනවා injuries ගොඩක් එයාට මේ බාධාවක් වුණා. ඒකම මේ කාලයක් තිස්සේ අවුරුදු ගානක් තිස්සේ ගොඩක් අය කිව්වා ඇන්ජලෝ මැතිව්ස් ඉවරයි. හැබැයි ඇන්ජලෝ මැතිව්ස් දිගටම ගහලා ලකුණු ගහලා ඒ ටීම් එකේ එයා වැදගත් ක්‍රීඩකයෙක් කියලා ගොඩක් දුරට පෙන්වනවා. ඉතින් දැන් අපි කරියර් එක ඉවරුණාම එයා අචීව් කරලා තියෙන දේවල් බලද්දී one of the best. රන්ස් අතින් මහලයි කුමයි විතරයි ඊට වඩා ගහලා තියෙන්නේ. හැබැයි එකම එයාගේ කැප්ටන්සි රෙකෝඩ් එක, එයාගේ බැටිං රෙකෝඩ් එක, බෝලිං ඉතින් අපි හිතපු තරම් හොඳට ගියේ නෑ. එයා වෙන ලෙවල් එකක. ඇත්තට ලංකාවට සෑහෙන දෙයක් කරපු ක්‍රීඩකයෙක්. ඒ වගේම යාගේ පිත්තෙන් මැච් ගොඩක් දෙන්නලා තිනවා. ඒ වගේම in the white ball quite a few matches he's come across, and against India I think he was one of the most devastating bowlers for them at that point. ආවොත් විකට් එකක් දෙකක් ගන්නවා ගොඩක් අමාරු කරා. මට තාම මතකයි ඉන්ටර්විව් එකකදී යාගෙන් අහනවා මේ are you a batting all rounder or are you a bowling all rounder කියලා ඇහුවා. එයා කිව්වා no, I'm a pure cricketer, I'm a pure all rounder is what he said. ඒ වගේ අර attitude එකක් එක්ක ආපු legendary player කෙනෙක් අපිට අපි යාට සුබ පතන්න ඕනේ මේ අවස්ථාවේ. We are just talking about the next steps. All the best, Angie. Let's see what the world has to offer and what you have to offer to the world. Now coming back with that in goal, high scoring match. Bangladesh batted well. Sri Lanka came back to bat, and I thought we could have gotten 600, but හරි අමාරුයි මේ මැච් එක ඇනලයිස් කරන්න. මේ අනිතික ඩ්‍රෝ එකක් මේ වෙලාවේ ගාල්ලේ එනවා කියන්නේ ඒක මට නම් නෙගටිව් එකක්. වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් එක බලද්දී අපි සීරීස් 3ක් ලංකාවේ ගහනවා, සීරීස් 3ක් away ගහනවා. ඉතින් ලංකාවේ ගහන සීරීස් 3 අපි දිනන්න බලන්න ඕන, ෆුල් පොයින්ට්ස් ගන්න බලන්න ඕන. ඉතින් එදා උදේ ආවම ෆ්ලැට් පිච් එකක් තිබ්බේ. ඉතින් මේකේ ගොඩක් ලකුණු තියෙනවා කියලා අපි ඒ වෙලාවෙම දන්නවා. ඉතින් ඒක කොයි පැත්තටද යයිද කියන එක ගොඩක් අමාරුයි. මේ බංග්ලාදේශ් කණ්ඩායම අපි හොඳ පිචස් වල පරද්දන්න ඕන කියන අලුත් ඇටිටියුඩ් එකක් එක්ක තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟයට ගියේ. ඒකත් හොඳ දෙයක්. දැන් හොඳ පිචස් වල විකට් ගන්න ස්කිල් එක වැඩි වෙන්න ඕන. මේ හැම එක්කෙනාටම විකට් ගන්න බෑ. ඉතින් හොඳ ප්ලේයර්ස්ලා වෙන්න තව ගේම් එක ඩෙවලොප් වෙන්න ඕන. ඉතින් ඒක එතන මේ මික්ස්ඩ් thoughts
පොයින්ස් ටික ගන්නවද අපි මේ විදිහට ගිහිල්ලා අපි රිස්ක් කරනවද කියන්නේ පොයින්ස් ගන්න බැරි වෙන එක. අන්තිමට අපිට පොයින්ස් ගන්න බැරි වුණා එදා. ඉතින් ඒක ඉස්සරහට යද්දී අපිට බලපාන්න පුළුවන්. ඉතින් ඒක තමයි එතන ප්‍රශ්නේ. අපේ බෝලර්ස්ලා සීරීස් එකම බැලුවම ස්පෙෂලි ඉන් ගෝල් එච්චර එෆෙක්ට් එකක් තිබුණේ නැහැ. එච්චර එනර්ජි එකක් තිබුණේ නැහැ. අපේ ෆීල්ඩින් නම් ටෙස්ට් මැච් දෙකේම මම හිතන්නේ අපිට ඕන ස්ටෑන්ඩඩ් එකේ තිබුණේ නැහැ. ඒක ප්‍රශ්නයක් වුණා. half chances ගන්නවා නම් අපිට මැචස් වෙනස් කරගන්න පුළුවන්. හැබැයි බංග්ලාදේශ කණ්ඩායම එච්චර මේ ස්ට්‍රොං ටීම් එකක් නෙමෙයි ශ්‍යාම්. බැට්ස්මන්ලා තුන් දෙනායි ලකුණු ගැව්වේ. අර මැද ශාන්තෝ මුෂ්ෆිකුරුයි ලිටන් ඒ තුන් දෙනා අතර ආපු රන් සැරෙන්න වෙන ලකුණු තිබුණේ නැහැ ගාල්ලේ. ඉතින් ඒක අපිට ලොකු මිස් එකක් කියලා මට හිතෙනවා. බැටිං 495ක් වෙලවදී 485 okay, you know, that's a good reply. හැබැයි අපිට මේ bigger picture එකේ තමයි ඒ කඩු. තව අපේ ටේල් එක තාම අපිට ලකුණු එච්චර ගානක් දෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක්. මිඩල් ඕඩර් টপ ඕඩර් කොමරි 400 ගණන් ගන්නවා කියන්නේ that's a good effort. SSC එකේ අපිට ඕන විදියට ගේම් එක ගියා. අපිට අපේ බෝලර්ස්ලා සීමස්ලා දෙන්න විශ්වය අසිතයි හොඳ ලයින්ස් බෝල් කරලා ප්‍රෙෂර් එක මේන්ටේන් කරා. ඊට පස්සේ පිච් එකත් අපිට හුරු පිච් එකක් වගේ දැනුණා. බෝලේ ග්‍රිප් වෙලා ටර්න් වෙන්න ගත්තම ඉන් එහාට බලන්න දෙයක් නැහැ. බංග්ලාදේශ කණ්ඩායමේ ඉච්චර ස්ට්‍රෙන්ත් එකක් තිබුණේ නැහැ කියලා තමයි මට හිතෙන්නේ. ෆීල්ඩින් නම් SSC එකෙත් ඉච්චර මේ සතුටු වෙන්න පොඩ්ඩක් එහෙන් මෙහෙන් තියෙනවා පොඩි දේවල් එෆර්ට් කරගන්න. හැබැයි ඒක කියද්දි දැන් මේ සීරීස් එකට ඉස්සරලා මම හිතන්නේ අපේ මැනේජ්මන්ට් එකෙන් ගොඩක් ස්පෙෂලිස්ට්ලා ගෙන්න ගත්තා. මේ ඔය ඒරියාස් වල වර්ක් කරන්න. ಭಾರತ තරුණ ආවා, ශ්‍රීධර් ආවා. ඒගොල්ලෝ ඉන්දියා ටීම් එකත් එක්ක වැඩ කරපු කට්ටිය. රවි ශාස්ත්‍රී ඉන්චාර්ජ් ඉන්නකොට ඒ කාලේ ඉන්දියන් කණ්ඩායම ෆෝමැට් තුනම බලද්දී හයි ස්ටෑන්ඩඩ්ස් මේන්ටේන් කරපු ටීම් එකක්. ඉතින් මේගොල්ලන්ට ඒ නොලෙජ් එක තියෙනවා ඒ ගෙන්න ගන්න කට්ටිය. ඉතින් මම හිතන්නේ ප්ලේයර්ස්ලා ඊට වඩා දෙයක් එකෙන් ගන්න ඕන. අනිවාර්යෙන් බලමු. ඉතින් තව ටිකක් කල් බලලා දීලා it'll be okay. පොඩි කාලයක් දෙමු. දැන් වන් ඩේස් එක එනවා ඊළඟට. වන් ඩේස් වලට යන්න කලින් වන් ඩේස් වලට යනකොට ටෙස්ට් මැච් වල තමයි මම මේක දකින්නේ. අර පේෂන්ට් ලොන් ගේම් එක කිව්වම මේ අපි අර පොඩ්ඩක් පස්ස කකුලට වෙලා ඉන්නවා. මේ ටෙස්ට් මැච් එක නෙමෙයි මේක හෙමින් ගිහිල්ලා වැඩේ වෙයි. එහෙම කියලා බැයි අවස්ථාවක් එනවා පොඩ්ඩක් ඌමනාවෙන් උනන්දුවෙන් ගහන්න ඕන වෙලාවල. you have to win moments in test cricket. අපිට තාම ඒව මිස් වෙනවා. එතකොට හොඳ ටීම්ස් පරද්දන්න අමාරුයි. මට හිතෙනවා අන්තිම ප්‍රශ්නේ you spoke about winning moments. Did it look like at goal especially? Did it look like we were waiting for a wicket to fall? My mind goes back to even the Australian series and even before. අපිට ගාල්ලේ එහෙම ගහද්දි ලංකාවේ ගහද්දි අපි බෝලේ කැපෙයි, අපිට මෙහෙම වෙයි, අපිට මේගලන්ට ගහන්න පුළුවන් එහෙම කියන අදහසකින් යන්නේ. හැබැයි අපි මේගලන්ව පරද්දමු, මේගොල්ලෝ හොඳට ගැහුවොත් අපි මොනවද කරන්නේ කියන එනර්ජි එක නැහැ කියලා තමයි මට හිතෙන්නේ. දැන් වන් ඩේ එකට ගියාම ෂෝටර් ගේම්, ක්විකර් ගේම් ඒ ඉන්ටෙන්සිටි එක වැඩි. හැබැයි ටෙස්ට් මැච් එකේ ෆීල්ඩ් එකේ අපි පොඩ්ඩක් කම්මැලි ගතියක් තියෙනවා කියලා. අපි පොඩ්ඩක් ස්ලෝ වෙනවා. හරි. Positives balamu. Pathum Nissanka, the man of the series, man of the fires of the second game as well. An amazing track record he's had this year especially, and he's just been scoring like nobody else mattered. Then යා ගහන්නේ ඒ ටීම් එකේම නැත්නම් වෙන ලෙවල් එකකද මොකද්ද වෙලා තියෙන්නේ මනුස්සයාට? එයාගේ ගේම් එක දන්නවා. එයා එච්චරයි දන්නේ. ඉන් එහාට දෙයක් එයා හිතන්නේ නැහැ. ඔක්කොත් එක්කම මේ කතා කරාම පැතුම් වචනයක් කියන්නේ. එයා ඉනකට වෙලා එයාගේ වැඩක් කරගෙන මේ බැට් කරන්න ගියාම ලකුණු ගන්නවා. ඒක කමන්නේ. වැඩේ වෙනවා. ඒ අතින් මේ එයාගේ ගේම් එක, එයාගේ ටෙක්නික් එක ගොඩාක් හොඳයි. එයා ඉච්චර උස ක්‍රිකට් කෙනෙක් නෙමෙයි. ටිකක් අරවින්ද අයියා වගේ. ඉතින් එතකොට ෂෝට් බෝල් එක හොඳට ගහන්න පුළුවන්. ඒ කොට ප්ලේයර්ස්ලාගේ බේස් එක ගොඩක් හොඳ වුණාම ඒගොල්ලන්ට වේට් එක ට්‍රාන්ස්ෆර් කරලා ලකුණු ගන්න පුළුවන්. ක්‍රොස් බෑක් ෂොට්ස් ගහනවා නම් ඕන තැනක ලකුණු ගන්න අවස්ථාව එනවා. ඒකයි මෙයාගේ හොඳ. ඉතින් එයා හරි කම්පැක්ට් ප්ලේයර් කෙනෙක්. එයාට ෂොට්ස් ගහන්න පුළුවන් රිස්ක් නැති ෂොට්ස්. ඉතින් රිස්ක් ගන්න නැත්නම් ෂාම් මේ අවුට් වෙන chances අඩුයි. දැන් වෙන කට්ටිය වෙන ප්ලේයර්ස්ලා බවුන්ඩරියක් හොයනකොට හිතෙනවා මේගොල්ලෝ හයියෙන් ගන්න හැදුවා හරි පොඩ්ඩක් වැනුවා කියන එක. හැබැයි මෙයාට පුළුවන් through the ලයින් ගහලා ලකුණු ගහන්න. අනිත් එකට
ability එක තියෙනවා ඉක්මනට length judge කරන්න. ඒක නම් ටක් ගාලා පස්ස කකුලින් ගහනවා. concentration levels උත් ගොඩක් high. එයා දන්නේ ලකුණු ගහන්න විතරයි. මේ මම හිතන්නේ මේ ටිකේ වෙනස වෙලා තියෙන යාගේ ෆිට්නස් එක. එයාගෙත් hamstring issues, stiff back අරවම තිබේ. ඒකයි one day matches විතරක් ගැස්සුවේ. දැන් එතනින් එයා තව level එකක් අරගෙන යාගේ ෆිට්නස් පැත්තෙන්. ඒකයි යාට දැන් දිගටම ගොඩාක් වෙලා බැට් කරලා ලකුණු ගහන්න අවස්ථාව ලැබෙන්නේ. Anga Sapponda Pitakaruwek across all formats, and he's done very well for himself, also for the team. ඒ වගේ කෙනෙක් ලංකාවේ ටීම් එකේ ඉන්නවා කියන්නේ අපේ බැටිං එක ගොඩාක් ස්ටැබිලයිස් වෙනවා. top of the order ඉතින් ඕපනර් කෙනෙක් ලොකු hundreds ගහලා දෙනවා කියන්නේ opposition bowlers ලට pressure එක දානවා. ඒගොල්ලන්ව මහන්සි කරනවා. අලුත් බෝලේ shine එක ගියාම bowlers ලටත් ඒගලන්ට තියෙන එෆෙක්ට් එක අඩු වෙනවා. ඉතින් top of the order runs එනවා කියන්නේ ටීම් එක හොඳ සිටුේෂන් එකකට යනවා. Talk about the debutants. We had in the first test Lahiru Udara, Thaindu Ratnayaka. I also want to mention Milan Ratnayaka, not as a debutant. Second debut. No. When he comes there, talk about his bowling and also his batting at the end. It was obviously he got injured and we missed him in the second test. But let's talk about him a little bit. But before that, අපේ ඩෙබියුටන්ට්ස් දෙන්න ගැන ඔයාගේ අදහස් මොකක්ද? They missed an opportunity. Okay. They deserve their opportunity because they've been scoring heaps of runs. Lahiru Udara in first class cricket, Sunal Dinusha in the last couple of years, and the other boys who were brought into the squad also. So it was a dash between Pawan Ratnayaka, Pasinda Suryabandara and Sunal who will get the nod. But of course, Sunal Dinusha bowls those effective left-arm spinners, which adds value. So they bang the door down with runs. Position එක ගන්න හැබැයි එතන හරි important ඒ ලකුණු ගහන එක. ලකුණු ගැහුවම ඒ තැන තමාගේ. දැන් තව මැච් එකක් දෙකක් හම්බෙලා ලකුණු ගැහුවේ නැත්නම් ඒ අවස්ථාව මෙච්චර කල් ලකුණු ගහලා ගත්ත අවස්ථාව නැති වෙනවා. ඒ young players ලා ටිකක් අලුත් players ලා ටිකක් දැන් ලකුණු ගහලා එතනට එන්න අත උඩ දාගෙන ඉන්නවා. ඒකම ඕපනින්ග්ස් තියෙනවානේ. ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න රිටයර් වුණා. ක්වොලිටි ප්ලේයර්ස් අපි දකින්න ටික ගොඩක් හොඳයි. පැතුම් නිස්සංකගේ ටෙක්නික් ගැන කතා කරා. මේගොල්ලන්ගෙත් ඒ සොලිඩ් ටෙක්නික් එක තියෙනවා. මොනවා තිබුණත් වැඩක් නැහැ ලකුණු ගහන්න නැත්තම්. දැන් කලින් අපි ඇන්ජලෝ මැතිව්ස් ගැන කිව්වා. එයාගේ ටෙක්නික් හරි එයාගේ ස්ටයිල් එක එයා විතරයි දන්නේ. එයාට ඒක තේරුම් කරන්න පුළුවන් ද දන්නේත් නැහැ. අපිට හැම වෙලෙම හිතනවා කොයි වෙලේ අවුට් වෙයිද කියලා. බෑ එයා අවුට් වෙන්නේ නැහැ. එයා දන්නවා ලකුණු ගහන්න. ඒකයි වටින්නේ. එයාගේ සිස්ටම් එක, එයාගේ ස්ටයිල් එක. හැබැයි මට ලහිරු උදාර ගැන පොඩ්ඩක් කියන්න. Had glimpses of what he did. 30s ගැහුවා හොඳ තැනකට එනවා. ඊට පස්සේ විකට් එක පොඩ්ඩක් එයා කෑදර වුණා මදි කියලා හිතනවා මට. ඔව් ඉතින් ඒක සමහරලාට අපේ ඩොමෙස්ටික් ක්‍රිකට් එකේ වෙන දෙයක්ත් වෙන්න පුළුවන්. අපි හැම වෙලේම අපි දන්නවා ඩොමෙස්ටික් ක්‍රිකට් එකේ ඉඳන් ටෙස්ට් ක්‍රිකට් වලට පොඩි ගැප් ලොකු ගැප් එකක් තියෙනවා කියලා. ඉතින් තව ටිකක් ටයිට් වෙන්න ඕන. තව ටිකක් ඩිසිප්ලින් ගහන්න ඕන. ඩොමෙස්ටික් ගහද්දී සමහරලාට අනිත් ක්ලබ් වල ඉන්නේ හොඳ බෝලර්ලා දෙන්න තුන් දෙනා. ඒගොල්ලන්ගේ ස්පෙල් එක උරුනාම ඔන්න ලේසියෙන් ලකුණු ගහන්න අවස්ථාව හම්බ වෙනවා. ඉතින් ඕක තමයි වෙනස. ඒක ඇඩ්ජස්ට් කරගන්න ඕන. The ambidextrous Tharindu Ratnayaka. How did he fare in your rankings? He was good. Effective options දෙනවා කැප්ටන්ට. බෑ මට ඊට වඩා එයාගෙන් දකින්න ආසයි. දැන් either hand he can bowl. හැබැයි ඒක options දුන්නා කියලා left arm හරි off spin එකෙන් එයාට wicket ගන්න හරි යා leading කියන්නේ dominant bowler කෙනෙක් නෙමෙයි නම් ඒ option එක waste එකක් test match වල. wicket 8ක්ද 9ක්ද ගත්ත series එකේ. But I think there's still a work in progress Tharindu Ratnayakගේ bowling බලනකොට. Yeah, you're right. It is a work in progress. And yeah, පහුගිය ටිකේ fitness වලින් ගොඩක් මහන්සි වෙච්ච කෙනෙක්. ඔතනට එන්න මට මතකයි NSL එකේදීත් fitness level එක පොඩ්ඩක් අඩුයි කියලා he went back, hit the ground hard and came back. ගොඩක් මහන්සි වෙලා මෙතන සෑහෙන දෙයක් කරන්න ආපු කෙනෙක්. ඉතින් බලමු අපි අර සුබපත්න ගම අපි දැන් ඊළඟට shift වෙමු Milan Ratnayaka. The good, the bad, the ugly. I thought he was devastatingly good with the ball in goal. He moved it a lot. Milan Ratnayaka is a tricky one
why I say that is මේ එයාගේ pace එකත් එක්ක එයාට ගහන්න පුළුවන් රෝල් එකක් තියෙනවා. දැන් ඒ රෝල් එක ඇවිල්ලා සෙකන්ඩ් ෆාස්ට් බෝලර්ද කියන එක මට ඩවුට් එකක් තියෙනවා. දැන් එයා සෙකන්ඩ් ෆාස්ට් බෝලර් හැටියට ඒ රෝල් එක ඇවිල්ලා හෝල්ඩින් රෝල් එකක්. හොඳ ලයින් එකක් දාලා පොඩ බෝලේ මූව් කරලා විකට් එකක් ගන්න පුළුවන්, දෙකක් ගන්න පුළුවන්. එහෙම කෙනෙක්. හැබැයි අපිට මැච් දිනන්න විකට් ටේකර්ස්ලා ඉන්නවනම් ඉතින් ඒ කොම්බිනේෂන් එකේ මම සෙකන්ඩ් ෆාස්ට් බෝලර් හැටියට ගහනවා නම් අපේ ස්පිනර්ස්ලා ගේම් එකේ ඉන්නවනම් attacking options හැටියට. ඒතකොට මෙයාගේ pace එකයි එයා බෝල් කරන විදියෙන් බැට්ස්මන්ට චේන්ජ් එකක්. හැබැයි අපි ෆාස්ට් බෝලර්ස්ලාගෙන් විකට් හොයන්න ඒ වගේ පිච් එකක ගහනවා නම් මිලන් රත්නායක තර්ඩ් සීම වෙන්න ඕන. දෙන්නෙක් ඉන්නවනවාට SSC එකට ගියාම විශ්ව ෆර්නැන්ඩෝ ගේ ඇංගල්ස් එයාට බෝලත් එක්ක කරන්න පුළුවන් දේ අසිත ෆර්නැන්ඩෝ එක බෝල් කරනකොට දැක්ක සෑහෙන වෙනසක් තිබ්බා. ඉතින් මිලන් රත්නායක ඒ රෝල් එකේ එයාගේ රෝල් එක අනුව ගොඩක් හොඳට කරා. බේ ඇටැකින් ඔප්ෂන් එකක්ද ඇටැකින් වෙපන් එකක්ද කියන එක අනිත් බෝලර්ස්ලා කොච්චර ගේම් එකේ ඉන්වෝල්ව්ද එෆෙක්ට් එකක් තියෙනවද කියන එක උඩ තමයි තියෙන්නේ. බැටිං again useful runs. හැබැයි මට හිතෙනවා අපේ බොටම් ඕඩර් එකේ තරිඳු රත්නායක ඒගොල්ලෝ ඔක්කොම බලනකොට ටෙක්නික් එකේ පොඩි ඉෂුව එකක් තියෙනවා. පිටිපස්ස කකුල වැඩ කරන්නේ නැහැ. ඉතින් ඉස්සරහ කකුල දාලා පස්ස කකුල ගහන්නේ ඒ කකුල ඇදලා ගහනවා. ඉතින් එතකොට ඉඩ නැහැ. පැතුම් ගහනකොට බලද්දි පස්ස කකුල පස්සට යනවා හරහාට යනවා. ඒතකොට ඉඩ එනවා බැට් එකට. බැට් එක ගන්න. ඉතින් ඒක ඇඩ්ජස්ට් කරේ නැත්නම් ටිකක් පේස් තියෙන හොඳ බෝලර්ස්ලා එක්ක ලකුණු ගන්න අමාරුයි. පස්ස කකුල ඇඩ්ජස්ට් කරන්න ඕනේ. ඕක සෑහෙන වටිනවා. මූවමන්ට් එකක් තියෙන්න ඕන. ඒක නිකන් කොන්ක්‍රීට් වගේ තිබ්බනම් වැඩේ අමාරුයි. දැන් ඔයා පස්ස කකුල ගොඩක් ඇඩ්ජස්ට් කරලා කන කාලේ try කරා. පැරකෙනම් ගැහුවා මම දැක්කා. I still remember. ටිනෝ බෙස්ට් කට් කරපු එක. ඒ ෆුල් ටොස් එකක් දුන්නේ. Not. Okay, dogs. Moving on to other things, we have the ODIs coming on. Mahesh Deekshana and Wanindu Hasaranga, the two biggest additions, coming in with some great spin options, and also we have a new captain that will take over from the test with Charith Asalanka. Charith Asalanka actually has done well in this particular format, especially in Sri Lanka. And now we are coming against Bangladesh. Wage stronger side there නෙවෙයි. අපිට හොඳ chance එකක් තියෙනවා මේක see through කරන්න white wash එකකට උනත් යන්න කියලා මිනිස්සු ඔක්කොම කියනවා. ලංකාවේ supportersලා. Bangladesh එකේ අනිත් පැත්තෙන් ඒගොල්ලන්ගේ captain, the test captain said goodbye to the position and so on and so forth. But here we are. Preview this in the sense of what can we expect and how Sri Lanka should go about its business. Play the strongest team, play the best cricket possible. ගිය අවුරුද්දේ අපේ විකට්ස් ගොඩක් අපිට සූට් වුණා. ඒක උඩ අපිට මැචස් ඩොමිනේට් කරන්න අවස්ථාව හම්බුණා. ඉතින් දැන් මැචස් දෙන්නම දැන් ටෙස්ට් පැත්තක දාලා වන් ඩේස් ගද්දී totally different ball game. ඒ ටීම් එකේ තියෙන feeling එක confidence එක වෙනස් වෙනවා. and මැචස් ටිකක් දිනලා තියෙන එකෙන් ඒක උඩ ප්ලේයර්ස්ලා එකට ගහලා ඒගොල්ලන්ගේ රූල්ස් ටිකක් අන්ඩර්ස්ටෑන්ඩ් කරලා තියෙන එකෙන් මට හිතෙනවා මම බලාපොරොත්තු වෙන්නේ එහෙනම් ඩොමිනන්ට් පර්ෆෝමන්ස් එක අපෙන් ප්ලේයර්ස්ලා ඒ විදියට ඒගොල්ලන් ඒ රෙස්පොන්සිබිලිටි එක අරගෙන මේ පෙරේත වෙන්න ඕන. ඒගොල්ලෝගේ පර්ෆෝමන්සස් හයි ලෙවල් එකකට ගේන්න මේ සීරීස් එක හොඳ අවස්ථාවක්. ඒක තමයි මම බලන්නේ කවුද මේකේ ස්පෙෂල් පර්ෆෝමන්සස් දෙන්නේ කියන එක. ඔයා වනින්දු හසරංග තීක්ෂණ ගැන කතා කරාට මට අන්තිම ටිකේ ඒගොල්ලන්ගේ බස් එක ටිකක් අඩුයි. They've been good, but have they been special for Sri Lanka? In the 50-over format or in the T20 format? Both formats. To me, they've been good, yeah. But I expect a little bit more from them, yes. Fireworks and more dominance over the batters with the ball. I get you. I hear you. Anyways, moving on to other things. Russ, how would you rate our batters in this one? How the ape batsman to look out for apart from Pathum? Then ගේ පාර ගත්තොත් crunch situations වල දැන් අපේ චෛත අසලංක හොඳටම වෙලා ගහනවා. Under pressure, he's been doing a good job as a captain. He's been holding his wicket
and he's Coming to Mendes has been the strange one for me. Test cricket outstanding. හැබැයි white ball cricket එකේ ඒ performances එයාට reflect එයාගේ performances එහෙම එයාගේ talent එක reflect කරලා නැහැ. එයාට game එක තියෙනවා ඉක්මනට score කරන්නයි bowlers වලට pressure දාලා dominate කරන්න. ඒක මම එයාගෙන් දැකලා නැහැ. ඉතින් එයා මේ series එකේ අර මේ එයාගේ තැනයි එයාට කරන්න පුළුවන් දේවල් පෙන්නයි කියලා හිතනවා. කාමින්ද මෙන්ඩිස්ගේ මගත් මවත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ පාර. මොකද මම හිතන්නේ දැන් IPL එක ගියා. එතන ගිහලා වෙනම exposure එකක් වෙනම කට්ටියක් එක්ක. That confidence will do good because he did well there. He did very well. And you know, I think it will actually do him some good, and it will also give him an opportunity to come and maybe test his variety over here. But direct reflection එකක් නෑ ශ්‍යාම්, because team balances එයා එතන කරන රෝල් එක කාගේ වටේද එයාගෙන් බෙස්ට් එක එන්නේ ඒව ඔක්කොම බලපානවා. ඉතින් ශ්‍රී ලංකා ටීම් එකට ආවම පොඩි වෙනසක් තියෙනවා. හොඳම උදාහරණය ඇවිල්ලා මතීෂ පතිරණ. දැන් එයා CSK එකේ එයාට ගොඩාක් ආදරේ. එයා මේ ගිය අවුරුද්දේ තරම් හොඳට perform කරේ නෑ මේ අවුරුද්දේ. හැබැයි තාම එයාගේ ගේම් එක ලෙවල් එකක තියෙන්නේ. පරණ බෝලින් අර දාන යෝකර් එක සහ බවුන්සර් එක effective. CSK ඒක විතරයි එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් එයාව ටීම් එකේ තියාගෙන එයාගෙන් යම් කිසි දෙයක් ගන්න ඒගොල්ලන්ට අවස්ථාව වෙන්නේ ඉම්පැක්ට් සබ් රූල් එක ගන්න හින්දා. right එතකොට එක්ස්ට්‍රා බෝලර් කෙනෙක් ඉන්නවා ටීම් එකේ. මෙයා බෝල් කරන්නේ එක රෝල් එකක විතරයි. හැබැයි ශ්‍රී ලංකා ටීම් එකේ ඉම්පැක්ට් සබ් නැතුව ගහනකොට අලුත් බෝලෙන් දාන්න ඕන, මැද දාන්න ඕන, එන්ඩ් එකේ දාන්න ඕන. ඒ ඇඩ්ජස්ට්මන්ට්ස් කරන්න ඕන. අනිත් එක ඔෆ් ඩේ එකක් නම් මේ අර එක්ස්ට්‍රා බෝලත් නැහැ. ඉතින් එහෙමම කම්පෙයාර් කරලා එතන හොඳට කරනවා ඇයි මෙහෙ කරන්නේ නැති කියන්නේ නෑ. ගේම් එක වෙනස්. එයාගෙන් බලාපොරොත්තු වෙන දේ එයාට කරන්න පුළුවන් දේ මේ තාම තියෙන්නේ මේ පොඩි කෑල්ල විතරයි. එහෙනම් අපි එතකොට ඩයිවර්සිෆයි කරන්න අපේ ගේම් එක. එතකොට අනිත් ප්‍රශ්න දෙන්න මම කියන්නේ හිටියේ එෂාන් මාලිංග had a good run at the IPL. I'm comparing the IPL because I don't have anything else to compare with right now in terms of recent cricket. එෂාන් මාලිංගත් මේ ස්ක්වොඩ් එකට එනවා. එයාගෙන් අපිට සෑහෙන දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා හිතන මට ඒක ඇත්ත. because එයා consistently perform කරලා තියෙනවා. එයාට අවස්ථාව දුන්නම මේ ඉම්ප්‍රූව්මන්ට් එකක් පේනවා, මැචියුරිටි එකක් පේනවා. ඉතින් එයාට ඒ අවස්ථාව දෙන්න ඕන කියන එක තමයි මගේ හිතේ තියෙන්නේ. Overall, we seem to be the better suited side against Bangladesh. Definitely. අපේ balance එක හොඳයි. on paper ඉන්න players-ලායි අපේ bowling options බලනකොට මේක හොඳ team එකක්. හැබැයි performances තමයි එන්න ඕන. අපි හොඳයි කියලා අපි මේ match එක දිනනවා කොහමටත් දිනයි එහෙම ඒ ඇටිටියුඩ් එකකින් සෙල්ලම් කරන්න ගියා නම් තමයි ප්‍රශ්න වෙන්නේ. අපි ඉන්ටෙන්සිටි එකක් ෆීල්ඩ් එකෙනුත් ගොඩාක් එෆෙක්ට් එකක් එනවා. ඒ මේ ඇටිටියුඩ් එක තමයි ගොඩක් මැටර් වෙන්නේ අපිට එන්න ඕන රිසල්ට්ස්. of course world cricket බලනකොට T20 cricket ගැන කතා කරනකොට ගොඩක් power hitters ලා ඉන්නවා. අපිට ඒ අතින් පොඩි අඩුවක් තියෙනවා තාම. ඒක ඒරියා එකක් අපි ෂොට්. හැබැයි ඒක මේ අපේ quality players ලා ඉන්නවා ගැප් ගහලා දුවලා ෆිට්නස් වලින් ඒ ගණන් ගහන්න පුළුවන් හරි ඒවා මැච් කරන්න පුළුවන් players ලා ඉන්නවා. ඉතින් අපි පොඩි වෙනස් ගේමක් හැබැයි අපිට කම්පීට් කරන්න පුළුවන්. මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි කියනවා අපිට power hitters ලා අඩුයි අරකයි මේකයි කියලා. හැබැයි අපි T20 World Cup දෙකකට යනවා finals and then අපි එකක් උස්සනත් එක්ක. right? එතකොට ඒකෙත් එතකොටත් ලොකුවට හිටියේ නැනේ power hitters ලා. NGT ඉස්සර හිටියා. Okay. Right? But most of our players were technique players, including you. You all were all, you know, nudging the ball, running around, getting the ones and twos. Sanath හිටියා, but ගැප් ගහන්න පුළුවන් ප්ලේයර් ලා හිටියා. ඉතින් ඒගොල්ලෝ ඒ එෆෙක්ට් එක දුන්නා. දැන් අපි ඔය වර්ල්ඩ් කප් එක වාදින්න කියන ඒවා මේ අපිට කවුරුත් 140-50ට වඩා ගැහුවේ නැහැ. අපේ ස්ට්‍රොං බෝලිං ලයින්අප්ස් හිටියා. මේ ඉතින් මේ බැටිං වලින්ම දින්න කියන අදහස වැරදි. පවර් හිටර්ස්ලා 140ක් 50ක් ගහන්න පවර් හිටර්ස්ලා ඕනේ නැහැ ෂා. දැන් ගේම් එක ගිහලා තියෙන 180 200 250 එලවන්න. ඒක මැච් කරන්න තමයි අර පවර් හිටර්ස්ලා හරි අලුත් ස්කිල් එක ඕන. හැබැයි ඔය කියන කාලේ අපිට මේ මාලිංග කුලසේකර අජන්ත මෙන්ඩිස්
ඔය සෙට් එක දාපු ගමන් කවුරුත් ගහන්න 140ට එහා. 140ට එහායින් පස්සේ මේ ඇනලා අපි ගහලා දෙන්නම්. ඒව පොර දැන් ගහන්න බෑ ඒව. ගේම් එක වෙනස්. ඉතින් අපිට මේමයි මං කිව්වේ ටීම් එකේ බැලන්ස් එක වටිනවා ශාම්. හොඳ බෝලිං ඇටැක් එකක් ඉන්නවා නම් අනිත් ටීම්ස් ගහන්නේ 250. එතකොට ටීම් එකට එලවන්න ඕන 250ක්. හැබැයි 250ට නවත්තන්න බැරි නම් අපිට ස්කිල් එක තියෙනවා ඒ 350 එලවන්න. හරි 350 ගහන්න බෝලර්ස්ලට කුෂන් එක දෙන්න. දැන් අර ඊරා එකේ කවුරුත් ලකුණු ගහන්නේ නැහැ එච්චර ලොකුවට. ඒකෝර අපේ බැට්ස්මන්ලටත් හොඳ බැට්ස්මන්ලා හිටියා සිටුේෂන්ස් හැන්ඩල් කරන්න පුළුවන් ප්‍රොපර් බැටර්ස්. හැබැයි අර ලොකු ගණන් ගහන්න එච්චර අපිට මේ උමනාව තිබුණේ නැහැ because bowling was there. ඉන්දියා ගැහුවේ ඒ ක්‍රිකට් එක. ඒගොල්ලන්ට බෝලින් තිබුණේ නැහැ. හැබැයි බැටර්ස්ලා හිටියා හැමදාම 325 350 ගහලා පාර්ට් ටයිම් බෝලර්ලා දෙන්නෙක් විතර දාලා ඒගොල්ලෝ වැඩේ කරගන්නවා. ඉතින් එහෙම ඒගොල්ලෝ 350 හොයන කාලේ අපි 275 මැච් දෙන්නා අපේ බෝලර්ස්ලා ඉන්නවා. දැන් තියෙන තත්ත්වය අනුව අපි bowling strong the batting strong. That's a good question. මට හිතනවා බැටිං වල එක්ස්පීරියන්ස් එක තියෙනවා බෝලර්ස්ලාට වඩා. හැබැයි අපේ ටීම් එක it's a evenly balanced team. අපිට මැච් දිනන්න ඩිපාර්ට්මන්ට් තුනෙන්ම ගහන්න ඕන කියන එක තමයි මගේ අදහස. හොඳට ෆීල් කරලා ලකුණු 20ක් බේරුවා නම් බැට්ස්මන්ලාට ගහන්න තියෙන ගහන 20න් අඩුයි. ඉතින් එහෙම ගේම් එක යන්න ඕන. ටීම් එක හොඳයි. හැබැයි extremely strong batting හරි extremely strong bowling කියන්න බෑ. ඩිපාර්ට්මන්ට් තුනම ෂාප් එකේ තියාගන්න. Alright, fair enough. Russ, අන්තිමට ගරවිලානේ අපි. I have two questions. 3 batsmen to watch out for, 3 bowlers to watch out for Sri Lanka, and what you expect from them. As I said before, not good performances, exceptional performances. Just make everyone take note. Looking forward to Eshan Malinga. And as I said, Hasaranga and Theekshana obvious names, but they've only been good. Again, I'd like to see them dominate or trample on the opposition, and same with the batting. I'll come to Kamindu Mendis, Kusal and Asalanka, because at the top of the order and then the middle order, it's got to connect together. So you're not putting Pathum Nissanka into the batsman to look out for. Is it just like he's a machine, he'll run his? Yeah, I'm just Pathum. Yeah, that's 100 there. Now where's the other 100? That's right. So Pathum is Pathum. You don't compare him with anything. Just Pathum was Padmini. Padmini, yes. You know what happened there, right? I know. Typo. Yes. කියලා හිතනවා. My mother's name is Padmini. Yes. So I typed a tweet and didn't realize that it had corrected to Padmini. Yes. And Okay, so cool. Sri Lanka faces Bangladesh. The first game starts in a while, and you will be heading to the stadium. So thank you very much. අපි සෙට් වෙමු අනිත් පැත්තේ මැච් සීරීස් එක ඉවර වෙලා කයියක් ගහන්න. hopefully මම නැතුව මෙතන වෙන හොඳ කෙනෙක් ඉඳී රසල්ගෙන් ප්‍රශ්නාලේ රසල් අමාරුවේ දාන්න. මොකද එයා මාව අමාරුවේ දැම්මාද. Right sir. Thank you. Cheers. ජය වේවා. Biggest knockouts, boldest entrances, craziest upsets, loudest crowd, baddest diva, undisputed champion. South Asia's #1 K1 Fight League comes to South Asia's largest entertainment hub. This is KFL at Cinnamon Life, City of Dreams. Friday, 25th July, 7 p.m. onwards at Cinnamon Life, Colombo. Call 076 000 3232 or book tickets on the My Table app.